Hello, මගේ නම සෙනුරේ. මම වැලිගම ඉඳලා ආවේ. හික්කඩ දෙන සර්ෆ් කම්පිටිෂන් එක 2026 වල අපි කම්පිටීට් කරා. ඉන්ජර්ඩ් එකක් වෙලා ඉන්නේ ඒත් කම්පිටීට් කරා. මම සෙකන්ඩ් රන් අප් එක ගත්තා. මම හිතනවා මේකට සපෝට් කරපු ඔක්කොටම thank you වෙන්න ඕනේ. මොකද ඒ තනින් ඒගොල්ලන් නිසා නැත්තම් මේ වගේ තැනකට එන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ ඉන්ජරි එකක් වෙලා තියෙද්දි ඉතින් මට හෙල්ප් කරපු හැමෝටම මෙතනට එන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ නම කේට් ලෙස්ටර් ප්‍රභාත්. අරුගම්බි සර්ෆ් ක්ලබ් එකෙන් තමයි මම සහභාගී වෙන්නේ මේ තරගාවලියට. මම සර්ෆින් පටන් ගද්දී ගොඩක් අපහසුතාව මැද්දේ තමයි පටන් ගත්තේ. මොකද ඒ දවස්වල අවුරුදු දැන් 20ක් වගේ කිට්ටු වෙන කාලයක් මම සර්ෆින් කරනවා. ඒ දවස්වල ගොඩක් අපිට ඒ ක්‍රීඩා භාණ්ඩ හොයාගන්න අපහසුතාවයක් තිබ්බා. ඒ අපහසුතාව මැද්දේ තමයි ක්‍රීඩා වලට අපි යොමු වුණේ. ඒ දවස්වල ගොඩක් ගෙවල් වල ප්‍රශ්න තිබ්බ මුහුදට යන්න දෙන්නේ නැහැ. මොකද මුහුද ගොඩක් බය තැනක් විදියට තමයි ගෙවල් වලින් අපිට කියලා දුන්නේ. ඊට පස්සේ අපි මේ ක්‍රීඩාවට යොමු වුණාට පස්සේ එහෙම අපි තරඟ වලට යොමු වෙන්න ගත්තා. ඊට පස්සේ 2018 අපිට සර්ෆින් ෆෙඩරේෂන් එකක් පිහිටුවා ලංකාවේ. එතකොට මම 2018 පළවෙනි සර්ෆින් නැෂනල් චැම්පියන් වුණා ශ්‍රී ලංකාවේ. ඊට පස්සේ ෆෙඩරේෂන් එක ගොඩක් අපහසුතාව මැද්දේ තමයි මේක කරගෙන ආවේ. මොකද මුදල් පැත්තෙන් ක්‍රීඩා භාණ්ඩ පැත්තෙන් ගොඩක් අපහසුතාවයල් තිබ්බා. ඒත් අපි මේක දිගටම කරගෙන ආවා. මම සතුටු වෙනවා අද තියෙන තත්ත්වය අනුව. මොකද අද සර්ෆින් වලට ලංකාවේ ගොඩක් තැන ඇහැ යොමු වෙලා තියෙනවා. සර්ෆින් කියන්නේ හොඳ ක්‍රීඩාවක්. සෑම කෙනෙකුටම කරන්න පුළුවන් බය නැතුව. ඒ වගේම රජයේ අවධානය යොමු වෙච්ච ගැන මම ගොඩක් සතුටුයි. අද විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතිතුමා ඇවිල්ලා අපිට ගොඩක් සහයෝගය ලබා දුන්නා. එමින් ඉදිරියට කරන ක්‍රීඩාවලට ගොඩක් සහයෝගය ලබා දෙන්නම් කිව්වා. මොකද සර්ෆින් කියන දේ ලංකාව විතරක් නෙවෙයි ලෝකේ තියෙන හොඳ ක්‍රීඩාවක්. අපේ තියෙන පහසුකම් අපේ තියෙන තැන් අනුව සර්ෆින් වලට කරන්න තියෙන ස්ථාන අනුව ගොඩක් ඉදිරියට යන්න පුළුවන්. අපිට පිට රටවල් එක තරඟාවලියට ඉදිරිපත් වෙන්න පුළුවන්. අපේ ඉන්න පොඩි අය දැන් ගොඩක් ඉස්සරහා හොඳ තත්ත්වයෙන් ඉන්නවා. අපිට යාලට පුහුණු වීම වලට අවශ්‍ය බඩු කෝච් කෙනෙක් මේ වගේ අවශ්‍යම දේවල් වලට සහයෝගයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද මේක වැඩි දියුණු කරලා ලෝකයෙන් අපිට ඔලිම්පික් ක්‍රීඩාවක් වෙන හින්දා ලෝකයේ ඒ තත්ත්වයට ගෙනියන්න අවස්ථාව අපිට ලැබෙනවා. අපිට රජයෙන් ගොඩක් සහයෝගය ලබා දෙනවා නම්. ස්තුතියි. Hi, my name is Kanabati Ramesh Jehela. I'm half British, half Sri Lankan. Been here my whole life and been a part of these events since I was like maybe 12 years old. I've always come back and it's so cool to see it, especially now it looks like it's really grown from what it was, from like our little events that we didn't have too many sponsors and kind of struggling, but this year was like way different than what we had previously, and really nice to see that the ministry are really interested in helping out the development of surfing and trying to send us to the Asian Games. Excited to hear, like, hopefully, like in the future, really interested to see what's going to happen and take surfing of Sri Lanka to another level, because we have the waves, we just need the support, and looks like we have that, and who knows what we'll achieve. Maybe one day an Olympic medal. එදා විවිධ රටවලින් ඇවිල්ලා තිබුණා. ඕස්ට්‍රේලියා, සවුත් ආෆ්‍රිකා, ඊශ්‍රායල්, ජර්මනි, රෂ්යා සහ විවිධ රටවල්. අනිත් එක මිනිස්ට්‍රි එකෙන් අපිට පොරොන්දු වුණා ලබන පාර ඉවෙන්ට් එකට එයාලගෙන් සහයෝගය දීලා සහ යං ජෙනරේෂන් එකේ දෙන්නෙක්ව ස්පොන්සර් කරනවා කියලා. ඉතින් අපි ඒ දේවල් බලාපොරොත්තු වෙලා සහයෝගයට බොහොම ස්තුතියි.